බීච් බොඩි එකක් හදමුද ලස්සන සෞන්දර්යාත්මක ස්වභාවික ඇඟකට පිරිමි ගැහැණු දෙගොල්ලන්ටම එකසේ වැදගත් ව්‍යායාමයක් තමයි ඉගෙන ගන්න. මේකෙදි වැදගත් වෙන්නේ මේක බඩට සැරටම වදිනවා. මේ කෝර් එක දෙපැත්තට කරකැවෙනවනේ. එතකොට ඒක පාලනය කරගන්නේ හරියටම මේ බඩ මේ ආතතිය දරන එකෙන්. ඉතින් බඩේ මාංශ පේශීන්ට සැරටම වදින එකක්. ඒත් එක්කම පිටිපස්සේ ග්ලූට්ස්, කොඩ්ස් කකුල් වල හොඳින් ආතතියට ලක් කරන. ඒතර කකුල් පස්ස හොඳට හදා ගන්න පුළුවන්. ඒත් එක්කම උරහිස් සහ පිටේ උඩ කොටසේ මාංශ පේශීන් මේ ස්විං එක කරන්න මේ ව්‍යායාමයට සම්බන්ධ වෙනවා. ඉතින් ඒවත් විශේෂ වර්ධනයකට ශක්තිමත් වීමකට ලක් කරගන්න පුළුවන්. ඉතින් ඇඟ හැඩ ගන්න ඕන කෙනෙකුට තමයි වැදගත්. අපි බලමු මේ උඩ කොටස කොහොමද වැඩ කරන්නේ කියලා. මේ පේනව නේද? මෙන්න මේ ස්විං එක තමයි ඇඟේ උඩ කොටස මේ ව්‍යායාමයට සම්බන්ධ කරන්නේ. මේකෙන් තමයි මේ බඩේ මාංශ පේශීන්ටත් ව්‍යායාමය ලබා දෙන්නේ. ඉතින් ග්ලූට්ස් වලට විශේෂ ආතතියක් මේකෙදී යෙදෙනවා. එතකොට ග්ලූට්ස් වල හොඳ වර්ධනයක් ගන්න පුළුවන්. කොඩ්රිසෙප්ස් ව්‍යායාමයට ලක් වෙන කියන්නේ කලවේ ඉදිරිපස පේශීන්. ඉතින් ඔයාගේ ව්‍යායාම වැඩසටහනට එකතු කරගෙන බලන්න. 20 සෙට් 3ක් කරන්න පුළුවන් නම්